ආයුබෝවන්. දැය දූපුතුන්ගේ දැනුම් තක්සලාව. මිහිර පුංචි ඔයාලගේ දක්ෂතා පෙන්වන්න වෙන්නුණු තැනක්. අද පුංචි හපන්නු එක්ක එකතු වෙනවා සසිරු ජයවර්ධන. ආයුබෝවන් සසිරු. ආයුබෝවන් අක්කේ. ඉතින් මුලින් අපි ඔයාගේ මෙන්න මේ ජයග්‍රහණය ගැන කතා කරමු. ජයග්‍රහණය කියන්නේ ජපානය වගේ ලොකු රටකින් තිබ්බ තරගයක් ලංකාවට 13න් 15 ලෝකඩ සම්මානය ගේන්න පුළුවන් ගැන ගොඩක්ම සතුටුයි. ඉස්කෝලෙන් ලැබුණු ප්‍රශංසා එකයි යාළුවෝ කියපු ඒ කියන්නේ හොඳ දේවල් එකයි ඒ චිත්‍ර අඳින වැඩේ තව උනන්දුනා. තව ඒ චිත්‍ර අඳින වැඩේ තව ඒ කියන්නේ ලස්සනටම කරන්න හිතුණා. ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. දැන් වගේ පාසල මොකක්ද කියලා අපි කතා කරමුකෝ මුලින්ම. මම පාසල කොට්ටා ධර්මපාල මහාවිද්‍යාලය. කොට්ටා ධර්මපාල මහාවිද්‍යාලය. ඔයා චිත්‍ර කලාවට යොමු වෙන්නේ වයස කීයේදීද? මොන්ඩිසෝරි යන වයසේ නම් වගේ චිත්‍ර අඳින්න ඒ කියන්නේ පටන් ගත්තා. දැන් ඔයාට මුලින්ම චිත්‍ර අඳින්න පුරුදු කරේ කවුද? මුලින්ම චිත්‍ර අඳින්න පුරුදු කරේ පොඩිම කාලේ අම්මයි තාත්තයි. ඊට පස්සේ මොන්ඩිසෝරියේ ටීචර්ලා තමයි මේ චිත්‍ර අඳින්න උදව් කරේ. එක එක්කෙනාගේ එක එක විනෝදාංශ තියෙනවනේ. ඒ අතරින් ඔයා තෝරගන්නවා චිත්‍ර අඳින්න. ඇයි ඔයා චිත්‍ර අඳින්න තෝරගන්නේ? චිත්‍ර අඳින්න තෝරගත්තේ ඒ කියන්නේ චිත්‍ර අඳිද්දී නිකන් මනසට සැහැල්ලුවක් දැනෙනවා. තව කෙනෙක්ගේ මනසට විනෝදයක් සමග මානසික ආතතිය නැති වෙන්න ඒ කියන්නේ දැන් මාළු දිහා බලන් ඉද්දී මානසික ආතතිය නැති වෙනවා වගේ චිත්‍රයක් බලන් හිටියාමත් සමහර කට්ටියක් නැති වෙනවනේ. එතකොට ඒ වින්දනය ඒගොල්ලෝ පදින තමයි චිත්‍ර අඳින්නේ. දැන් ඔයාට මේ චිත්‍ර අඳින්න ගෙදරින් කවුද උදව් කරන්නේ? ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? ගෙදරින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා අම්මගෙන් තාත්තගෙන් මල්ලිගෙන්. චිත්‍ර ඒ කියන්නේ ඒ තරග ගැන හොයාගන්නේ අම්මා. පාට කරන විදිහ ඒ වගේ චූටි චූටි දේවල් මල්ලි කියලා දෙනවා. ඊට පස්සේ තාත්තා ඒව ටික ඒ කියන්නේ තැපැල් කරනවා ඒ වගේ ඒවා ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරන වැඩවලට උදව් කරනවා. එතකොට පවුලේ ඔක්කොගේම සහයෝගය ලැබෙනවා. දැන් පාසලෙන් කොටා ධර්මපාල විද්‍යාලයෙන් මොන වගේ සහයෝගයක්ද මේ වෙනුවෙන් ලැබෙන්නේ? චිත්‍රභාර ගුරුවරු ඉන්නනේ. ඒගොල්ලෝ චිත්‍ර අඳින්නේ කොහොමද? මේක තව වැඩි දියුණු කරන්නේ කොහොමද? පාට ෂේඩ් කරන විදි කොහොමද? තව ඒ කියන්නේ චිත්‍ර අඳින්න පුළුවන් එක එක දේවල් කියලා දෙනවා. දැන් ඔයා චිත්‍ර විශේෂ හැදෑරීමක් කරනවද නැත්නම් විනෝදාංශයක් විදිහටද කරගෙන යන්නේ? විනෝදාංශයක් විදිහට කරගෙන යන්නේ. දැන් ගෙදර අයයි ඊට පස්සේ වගේ පාසලේ ගුරුවරු විදුහල්පතිතුමා ඇතුළු ඒ අයට අමතරව කවුද ඔයාට මේ වෙනුවෙන් උදව් කරන්නේ? එහෙම විශේෂ කියලා අම්මයි තාත්තයි මල්ලි තමයි උදව් කරන්නේ. දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? ලෝකෙම දන්න ලස්සනම බස් එක තියෙන අයිතිකාරයන් තමයි ගොඩක්ම කැමති. චිත්‍ර අඳින දස්කම් දක්වන සසිරුත් එක්ක අද පුංචි හපන්නු වැඩසටහන නිමා වෙනවා. ආයුබෝවන්.